කෝවෙට්ට අපි දැන් පෝක් කරි එක හදලා ඉවරයි. අද මේක ගන්න කියලා වෙලි. අයියෝ. පෝස්ට් අවුට් එක දිනුවේ මම. අද මගේ අලු සෙට් එකේම අපේද ඉන්න මම යනවා පෝක් එකක් හදන්න පෝක් ගන්න. දැන් අපි පෝක් ගන්න. ඕකේ. යතෝ. ඉතින් ගත්තා. LB එකක් 12.7යි. ආන් එකක් ගත්තා. ඒක හොදගෙන ඊට පස්සේ යනවා ගෙදර. ඒ පාර හොදටම වහිනවා. රැප්ස් දෙකක් ගත්තා ටිම් හෝන්ස් එකෙන් උදේට කන්න. මම යාට පොඩි බඩුවක් පෙන්න නැද්ද පාකින් එකේ. මේ බලන්න මේ වාහනේ මම දන්න කාලේ ඉඳන් මෙතන. මේ කෝවෙට් එකක්. ටිකක් පරණ කෝවෙට් එකක්. හැබැයි මම බිල්ඩින් එකට ඇවිල්ලා මම අවුරුදු දෙකකට විතර ළඟයි. ආපු දවස් තාම මේ වාහනේ ඔතනමයි. ආවා ගෙදර මේ දින ගත්ත බඩු ටික. මට වැදගත් වෙන්නේ මෙතනින් පෝක් එක තමයි. ඉතින් මේකේ ඉච්චර ගණන් වෙන්නේ නැහැ ඩොලර් 5ක් විතර වෙන්නේ. සමහරවිට මේක අරන් එනවා උයන්න නැතුව ඒක ලේසි. හොඳටම වහිනවා එළිය. හරි මම දැන් ඉක්මනට පෝක් එක හදන්න ඕනේ. තව පැය දෙකකින් වගේ යාළු සෙට් එක එනවා. මම කලිනුත් පෝක් හදන වීඩියෝක් දැම්ම ගමන්නේ අදත් දාන්න. සමහරවිට ඉතින් සරත් නැහැ අතට මම කරලා. කමන්නේ නැහැ. මේක දානවා දැන් ලුණු කම්මිරිස් මිරිස් බෙදපු තුනම පරිපූර්ණව දානවා මේක අර කළු පාටට ගන්න. නමුත් ඒකකුත් මම දානවා. ඊට පස්සේ අපි මේකට දාන්න ඕනේ විනාශිනි ටික. මම මේකට සෝයි සෝස් සාමාන්‍ය ටිකක් දාගන්නවා. තෙල් ටිකකුත් දාලා දැන් අපි මේක හොඳට මික්ස් කරගමු. හරි මම දැන් තෙල් ටික පෑන් එකට දාගත්තා. මේක දැන් රත් වෙන ගමන් තියෙන. ඊට පස්සේ අපි මේකට දාගමු අබෑට කුරුඳු කරම් නැටි වගේ ඒවා. ඊට පස්සේ මම ඒකට දානවා මම මේ හදාගත්ත ජින්ජර් ගාලික් චොප් එක. මම මේකට දැන් දාගන්නවා අබ. ඊට පස්සේ මේ අබෑට ටික පුපුරාගෙන ඉඳි අපි කුරුඳු කරම් නැටි දෙයක් දාගමු. කුරුඳු මම දැන් එක්සෝස්ට් එක ඔන් කරලා පොඩ්ඩක් සද්ද වැඩි කරන් ගන්නවා. ඒ වගේම මම හදාගත්ත ජින්ජර් ගාලික් චොප් එක තමයි දැන් දාන්න හදන්නේ. හරි මම ජින්ජර් ගාලික් චොප් එක දාගත්තා. දැන් මේ ටික ඉලේ බැඳනවා. තෙල් එක රත් වෙනවා. මේකට තව මිරිස් ටිකක් දාගන්නවා. මම දැන් මේකට රම්පේ කරපිංච දෙක දාගන්නවා. ලුණු ටිකක් දාගන්නවා. මේ ටික මෙහෙම ටිකක් වෙලා වැදෙන්න දීලා මම පෝක් එක දාගන්නවා. දැන් මේකේ පාටයි සුවඳ දෙකම හොඳට තියෙනවා. මම දැන් පෝක් ටික දාගන්නවා ඒ හින්දා. මේක හොඳට මික්ස් කරගමු. දැන් මම මේක වහලා විනාඩි 10ක් 15ක් වගේ තියමු. මේකේ තියෙන වතුරෙන්ම තැම්බෙන්න ඇරලා ඕනේ වුණත් වතුර ටිකක් දාගමු මන් තියෙනවා. දැන් නම් නියම ගානට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකේ තියෙන වතුර ටිකත් එළියට ඇවිල්ලා තියෙනවා. අපි මේකට වතුර ටිකක් දාගමු මේ විදිහට. ඔන්න අපි දැන් පෝක් කරි එක හදලා ඉවරයි. මේ තියෙන්නේ අන්තිම ප්‍රොඩක්ට් එක. මම අද 5ට දාගත්තා පූල් ප්ලේ කරන්න. මොකද අපේ මේ ඇපාර්ට්මන්ට් එකේ පොඩ් ලොන්ජ් එකක් තියෙනවා. මම ඒක බුක් කරලා 5 ඉඳන් 7 වෙනකම්. අපි දැන් යනවා පූල් ගහන්න. අපේ තඩිකුඩි බොස් දැන් යන ගමන් යට ඌ ආව ගමන් යන පූල් ගහන්න අපි යට. 5ට තමයි යන්නේ හිටියේ. දැන් 5:00 වෙලා වැඩ. කමන්නේ. අයියෝ සිච්චෝ රැටියක් අපි දැන් බෝලිං එළියට යන්න හදන්නේ යාළු සෙට් එකත් එක්ක. අපේ ඊළඟට සෙට් එක බඳින්න ඉන්න සුපුස්පිතයක්. මේ දවස්වල මොකද වෙන්නේ මචං? වෙඩින් ප්ලෑන්. ඊට පස්සේ අපි දැන් යන්න ඕනේ LCB එකට. අපි අද යන්නේ සුපුස්පිතේ වාහනේ. අපි නැවැත්තුවා LCB එකට යන්න. වයින් සෙක්ෂන් එකට. අපි යම් විස්කි සෙක්ෂන් එකට. හරි මම ඉන්නේ දැන් කැනේඩියන් විස්කි සෙක්ෂන් එකේ.
අපි සාමාන්‍යයෙන් ගන්න බෝතල තමයි මේක. අද මේක ගන්න කියලා වැලුයි. JP Vices. තාත්තා වඩු ගත්තා. අපි ආවා බෝලිං ඇලියකට. දැන් යන්න ඕනේ බුක් කරන්න අපේ ලේන් එක. ආවා බබල් ටී කන්න. මේ ඉන්නේ උන්ට බබල් ටී නැතුව නිකන් සික් එකක් වගේ. අද වෙන ඕවර් එකක් දෙන්නුනා. ඕක ලාජ් එක්ක ලයින් එක කට්ටිය. උඹට යන ට්‍රිප් එක මතක් කරන්න බෑනේ බා. මොකක් කර කියනවා. වැදපන් අම්බෝ හරියට. උඹට මතක් කරනවා ෂෙල්බන් ගිප් එක විතරයි. බැස යන සඳ ඒක තමයි දාම.